Hello everyone. අද මගේ travel destination එක වෙන්නේ අපි හැමෝම ආස කරන Paris Disneyland එක. ඉතින් අපේ පැරිස් වල 3 වෙනි දවස විදිහට අපි තෝරගත්තේ Disneyland එකට යන්න. ඉතින් අපි train එකේ තමයි යන්න plan කරේ. අපි උදේ 7:00 වෙද්දි station එකට ආවා. මේක තමයි Ober කියන station එක. මෙතන ඉඳන් map එකේ මේ විදිහට පැයක පමණ වෙලාවක් යන්න ඕනේ Disneyland වලට. මේ ස්ටේෂන් එකෙන් බැස්සහම කෙලින්ම තියෙන Disneyland එකට යන්න. Finally we are in Paris Disneyland. එදා පොඩ්ඩක් වහින දවසක් ගොඩක් අය රේන්කෝට් දාගෙන තමයි හිටියේ. එන්ට්‍රන්ස් එකේම ෂොප් එකක් තියෙනවා. ඕනේ දේවල් එතනින් ගන්න පුළුවන්. මොකද පාක් එක ඇතුලේ දේවල් ගණන් හින්දා ඕනේ දේවල් ඔක්කොම එතනින් අරන් යන්න පුළුවන්. පාක් එක ඇතුලට කෑම බීම අරන් යන්න පුළුවන්. ඔයගොල්ලෝ Disneyland යන්න plan කරනවා නම් අනිවාර්යෙන්ම Disneyland Paris කියන app එක download කරගෙන යන්න ඕනේ. ඒ app එකේ පාක් එකේ විස්තර, show times, ride, attractions, restaurants, park map එක හැමදේම බලා ගන්න පුළුවන්. පාක් එකේ map එක entrance එකෙන් අරගෙන යන්න මතක් කරලා English medium map එක ගන්න. Disneyland එකේ main parks දෙකක් තියෙනවා. එකක් Disneyland Park එක, අනිත් එක Walt Disney Studio Park එක. අපි මේ යන්නේ Disneyland Park එකට. පාක් එක ඕපන් කරන්නේ 9:30. ඕගොල්ලෝ Disney Resort එකේ හිටියොත් පාක් එකට පැයක් කලින් එන්ටර් වෙන්න පුළුවන්. මේන් ස්ට්‍රීට් එකට එන්ටර් වුණ ගමන් කාසල් එක ලස්සනට පේනවා. මේ තියෙන ස්ලීපිංగ్ බියුටි කාසල් එක. මේවා දකිද්දි ඇත්තටම අපි ෆෙයරි ටේල් වර්ල්ඩ් එකකට ගියා වගේම දැනෙනවා. අපිට මිකී මවුස්ව ස්පොට් කරගන්න පුළුවන් වුණා කාසල් එකේ බල්කනි එකේ. normally Disney characters ලව meet වෙන්න ඕන නම් වෙනම book කරන්න ඕනේ කලින්. ඊට පස්සේ අපිට Disney marching band එක ළඟටම බලා ගන්න පුළුවන් වුණා. marching band එක perform කරන්නේ කොහෙද මොන වෙලාවටද කියලා ඔක්කොම app එකේ තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ෆැන්ටසිලෑන්ඩ් එකේ පිනෝකියෝ රයිඩ් එකට තමයි මුලින් ගියේ. පොඩි කිව් එකක් තිබ්බා. මම රයිඩ් එක වීඩියෝ කරේ නැහැ. රයිඩ්ස් වල වේටිං ටයිම් කොච්චරද කියලාත් ඔයගලන්ට ඇප් එකේ බලා ගන්න පුළුවන්. ඒකට ගිහින් එළියට ආව ගමන් අපි ගියේ Disney Parrot එක බලන්න. Parrot එක normally 11:30 වගේ start කරනවා. ඒක නිසා උදේවරුේ Parrot එක ළඟ තියෙන rides වලට ඕගොල්ලන් යන්න තෝරගන්න. ඒ කියන්නේ Fantasyland එකේ rides මුලින් තෝරගන්න.
පැරඩ් එක බලන්න view points කලින් reserve කරගන්න පුළුවන් කැමතිනම්. අපි එද්දි සෙනඟ පිරලා ඉවරයි. ඉතින් පොඩි දෙනා විතරක් ඉස්සරහට යවලා අපි පොඩ්ඩක් ඈත ඉඳන් තමයි බැලුවේ. මේ පැරඩ් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. හරිම ලස්සනයි. Disney characters ඔක්කොම අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. Here comes Disney princesses. That is my favorite part of the parade. This is Frozen, one of my favorite Disney movies. Princess Elsa and Anna. පැරඩ් එක ඉවර වෙලා අපි මොනාරි කාලා ඉන්න ආවා. ඉතින් ඩිස්නිලෑන්ඩ් එකේ සමහර රෙස්ටෝරන්ට්ස් වල කාඩ් පේමන්ට් විතරයි අලව් කරන්නේ. කෑෂ් ගන්නෙ නැහැ. ඉතින් ඔයගොල්ලන් ඉදී අනිවාර්යෙන් කෑෂ් වගේම ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ්ස් උත් අරගෙන එන්න වෙනවා. ඊට පස්සේ අපි ගියා ඩිස්කවරි ලෑන්ඩ් එකේ ස්ටාර් ටුවර්ස් එකේ රයිඩ් එක බලන්න. ඒකත් රයිඩ් එක මම වීඩියෝ කරේ නැහැ. ඒක 4D ස්පේස් මූවි රයිඩ් එකක් තියෙන්නේ. හරිම ඉන්ටරෙස්ටිං. Quand les portes automatiques s'ouvriront, empruntez la rampe jusqu'à la cabine. ඊට පස්සේ අපි මිකී පික්සා මැජික් කියන තියේටර් ෂෝ එක බලන්න ගියා. පොඩි අයට නම් මේක හොඳම එක්ස්පීරියන්ස් එකක්. මේක ඔටෝපියා කාර් රයිඩින් එක. විහාන් කාස් වලට ගොඩක් ආස හින්දා අපි මේකෙත් යන ඩිසයිඩ් කරා. මේ වෙලාවේ නම් පොඩ්ඩක් වහිනවා. ඒත් වැස්සෙන් බාධාවක් උනේ නැහැ. ඕගොල්ලෝ ඩිස්නිලෑන්ඩ් එනවා නම් අනිවාර්යෙන් වැඩිපුර ඇඳුමක් දෙකක් අනිවාර්යෙන් දාගෙන එන්න ඕනේ. මොකද දවසේම ඩිස්නිලෑන්ඩ් එකේ ඉන්න හින්දා. Say hi. දැන් වෙලාව 5ට විතර ඇති. අපි පොඩ්ඩක් කාසල් එක පැත්තේ ෆොටෝස් ටිකක් අරගන්න හිතුවා. මොකද මේ වෙලාවේ ක්‍රවුඩ් එක පොඩ්ඩක් අඩු හින්දා. ඊට පස්සේ අපි හැමෝම ආස කරන රයිඩ් එකකට ගියා. It's a small world කියන රයිඩ් එක. මේක මේ වගේ බෝට් රයිඩ් එක තමයි යන්න තියෙන්නේ.
ඊට පස්සේ අපි පීටර් පෑන්ස් ෆ්ලයිට් එකට ගියා. එතන පැයක් වගේ queue එකේ ඉන්න වුණා. හැබැයි ඒක යන්න ඕනේ රයිඩ් එකක්. හරිම ලස්සනයි. මේ තියෙන ඇඩ්වෙන්චර් ලෑන්ඩ් එක. ඒකෙත් ගොඩක් රයිඩ්ස් තියෙනවා. අපි අපිට ගැලපෙන රයිඩ්ස් තෝරගෙන ගියා. අනිවාර්යෙන්ම යන්න ඕනේ රයිඩ් එකක් තමයි Pirates of the Caribbean කියන්නේ. මේක ඇතුලේ කළුවර විදිහට තමයි හදලා තියෙන්නේ. ෆයිනල් රයිඩ් එක විදිහට ඩම්බෝ එකේ පොඩි අයව යවුවා. අපි ඩිස්නිලෑන්ඩ් ගියේ ඕගස්ට් සමර් එකේ නිසා ඩිස්නි ටේල්ස් ඔෆ් මැජික් ෆයර්වර්ක්ස් ෂෝ එක බලන්න රෑ 11 වෙනකන් ඉන්න ඕනේ. මොකද සමර් එකට කළුවර වැටෙන්න පරක්කු වෙලා හින්දා. ඉතින් හැමෝම තැන් අල්ලගෙන සෙට් වෙන්න යන්නේ ඒක බලන්න. අපිත් කාසල් එකට ළඟ තැනක රෙස්ටොරන්ට් එකේ සෙට් වුණා. අනිවාර්යෙන් ඩිස්නි ටේල්ස් ඔෆ් මැජික් ෂෝ එක බලන්න ඕනේ. ඒක හරිම ලස්සනයි. මේ වෙද්දි නම් අපිට හරිම මහන්සි. ගොඩක් සීතලයි. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ජැකට්ස් අරන් එන්න ඕනේ. අපි පොඩ්ඩක් ඈතින් තමයි හිටියේ. මොකද එළියට එන්න ලේසි වෙන්න. අපි ට්‍රේන් එකේ ආපහු හින්දා ලාස්ට් ට්‍රේන් එක ඩිස්නිලෑන්ඩ් එකෙන් 12 මාට වගේ තියෙන්නේ. ඉතින් ඊට කලින් ස්ටේෂන් එකට එන්න ඕනේ අපි. ඉතින් thank you ඔයගොල්ලෝ හැමෝටම. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.